එහෙන් ගහන්නත් ඕන මෙහෙන් ගහන්නත් ඕන හැම පැත්තෙම ගහන්න ඕන ආණ්ඩුවට. ගහනකොට තමයි ආණ්ඩුව ඒවා ආරක්ෂා වීමට පියවර ගන්න. මොකද්ද ගන්න තියෙන පියවර? ඔය 20යි 26යි කියන අවුරුද්ද ඊටාම සුන්දර ජ්‍යොතිෂ අධ්‍යයනයෙන් ලබන්න පුළුවන් අවුරුද්දක්. සූර්යග්‍රහණයක් ඉස්සෙල්ලම තියෙනවා පෙබරවාරි 17 වෙනිදා. ඊට පස්සේ පූර්ණ චන්ද්‍රාය ග්‍රහණයක් තියෙනවා මාර්තු 3. ආය පූර්ණ සූර්යග්‍රහණයක් තියෙනවා අගෝස්තු 12. අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා අගෝස්තු 28. අගෝස්තු 12 අගෝස්තු 28. ඔය දිනයකට දවස් 3කට කලින් ඔය දිනේ දවසේ ඊට දවස් 3කට පහු වෙලා ඔය කිසිම දෙයකට වැඩකට සුබ නැහැ. ඔය විශේෂයෙන් ඔය නැකත් ඒ සමහර විට කරන්න පුළුවන් අර සිංහ රාශිය උදා වෙන වෙලාවට උපුවපල් නැකතෙන් කරන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ නැකත් බලන් තියෙන කින්ද මොන නැකතක් දුන්නද කියලා. එතකොට හරියට ඒක ගොඩක්ම අසුබයි. මොකද ඒ නැකතෙන්ම මේ වැඩේ ඒ වෙලාවෙම කරලා ඒ මනුස්සයා. මේකට ඇටැක් කරන්න පුළුවන් පිරිසුදු බුද්ධ ධර්මයට විතරයි. වෙන නැහැ. දැන් ඒක පිරිසුදු ධර්මේ නෑනේ කොහෙවත්. ඔය පන්සල් වල නෑනේ. තියෙනවා නම් දැන් ඔය ආම්දුරු බුද්ධ ආගම නෙවෙයි ඔය කරන්නේ. ඕකෙන් වෙන්නේ තමන්ගේ වැරදි තවන් අවබෝධ කරගන්නේ නැතිතුරු ඒගොල්ලෝ මං හිතන්නේ තව අවුරුදු දෙකක් යනකොට මේ කිසිම කෙනෙක් ගණන් ගන්න නැතුව යනවා. සැබ දිනාටම ආයිබෝවන්. මම දැන් සති දෙකක් කල් දැම්මනේ අර ග්‍රහයෝ ඉන්න විදිය ග්‍රහ පොරොන්දන් ඔය ග්‍රහ යුද්ධ එහෙම නැත්නම් තව ඔය තියෙන අපි හිතමු චන්ද්‍රග්‍රහණ ඒ වගේම සූර්යග්‍රහණ ලබන අවුරුද්දේ ඔය වගේ හොඳ අවබෝධයක් මේ අවුරුද්ද කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් ලබා ගත යුතුයි සෑම පුරවැසියෙකුම. ඉතින් මගේ හිත උතුම්න මං කියන්නේ අන්න ඒ අවබෝධය පොඩ්ඩක් ලබා ගත්තොත් මං හිතනවා ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් දැන් කට්ටියම හිතයි හැමදාම දැන් අද ඒක කරන්න තමයි අපි සූදානම් වෙන්නේ මේ කරන්න ලෑස්ති ඒක. ඉතින් අර කවුරුත් හිතයිනේ දැන් මේ පොඩ්ඩක් මේ රටේ තත්ත්වය ඇයි කතා කරේ නැත්තේ කියලා විනාඩිය දෙකක් විතර මං නිකන් කතා කරලා කියලා දෙන්නම්. මොකද මේ දේශපාලන අත්දැකීම ඔය තවත් පිරිසකට දෙන්න ඔය සම්බන්ධව මට ටිකක් දැනීමක් තියෙනවා කියලා මම හිතනවා. ඒ මම හිතන හින්දා තමයි මගේ ප්‍රේක්ෂක ජනතාවට ලංකාවේ ඉන්න විදේශ රටවල් වල ඉන්න ටිකක් බුද්ධිමත් පිරිසක් තමයි මං හිතන විදිහට මගේ වීඩියෝ බලන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. මං ඒ අය තමයි මේක තේරුම් අරගෙන මගේ වීඩියෝ බලන්නේ. ඉතින් මං අර මේ දේශපාලන තත්ත්වය ගැන කියන්නේ රටේ තියෙන ග්‍රහචාරයටත් අමතරව ඒ පාලන තන්ත්‍රයත් ඕකටම අයිති එකක්නේ. ඒකත් ඉතින් දැන ගැනීම ඔබ තමුන්නාන්සේලාගේ යුතුයකමක්නේ. ඒකයි ඒ ගැනත් පොඩ්ඩක් අපි කතා කරලා බලමු. දැන් ඔය ටිකක් සිද්ධීන් ටිකක් තියෙනවානේ මේ පෞගිය දවස්වල ඇතිවිච්ච සිද්ධීන් ටිකක් තියෙනවා. එකක් ඔය ත්‍රිකුණාමලේ සිද්ධිය. දැන් ඔය ත්‍රිකුණාමලේ කියන එකේ ජාතිවාදයේ අවුස්සන වැඩේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහි ජන සංයුතිය පිහිටලා තියෙන්නේ ඔය විදිහ නිසා. ඔය ප්‍රදේශයේ ජාතිවාදී අරගලයක් කරන්න බෑ කියන එක රෝහණ විජේවීරත් දැනගෙන හිටියා. එයා කිව්වේ දෙමළ ඉන්දියන් ව්‍යාප්තවාදය කියන එක විස්තර කරේ මේ අන්න ඒ ත්‍රිකුණාමලේ උදාහරණයකට අරගන්නවා. ඒ විස්තර කරලා දෙනකොට එයා ගන්නවා ඒක. අරගෙන කියලා දෙනවා කොහොම වුණත් ඔය ඩී.එස්. සේනානායක කරපු වැඩෙන් මේ ඒ අර ගම්මාන කලවම් කරලා පදිංචි කිරීම තමයි හොඳම දේ. ඇත්තටම ඒ තැන්වල ජාතිවාදීන් ඒක අවුස්සන්න ලැහැත් වුණාට මහජනයා අවිස්සෙන්නේ නැහැ. මම ඕක ත්‍රිකුණාමලේ දැන් අවුරුදු 50කට උඩදී මම ජීවත් වෙලා තියෙනවා. සෑහෙන කාලයක්. ඉතින් ඔය ජනපදනම සැදලා තියෙන විදිය ගැන මම හොඳ හැටි දන්නවා. රෝහණ විජේවීර කිව්වේ ත්‍රිකුණාමලය ලංකාවේ දෙවැනි නගරය
කියලා කිව්වේ. කියන්නේ එයා කරුණු විස්තර කරුවා. ඒ කරුණු විදිහට එයා විස්තර කරේ ලංකාවේ ප්‍රධාන නේවි පැටුන් එකක් ඩොක්යඩ් වල තියෙනවා. ඊට අමතරව එයාපෝස් මේ යුනිට් එකක් ඉන්නවා ගුවන් හමුදා තොටුපළක් තියෙනවා. කියන්නේ ගුවන් ප්ලේන් බාහන්න පුළුවන් තොටුපළක් තියෙනවා. එතකොට ඔය ඒරියා එකේ එයා එහෙම කියනකොට පොලිසි 7ක් තිබුණා. ඔය කන්තලේ එතකොට මුතුර එක ඒ දෙකත් එක්ක 7ක් තිබුණා. මේක ලොකු රාජ්‍යාන්තරයේ සන්නද්ධ බලය කොළඹ ළඟට ගොනු වෙලා තියෙන ස්ථානයක් කියලා තමයි එයා පෙන්වන්නේ. එතකොට ඔය ඔතන අපි ඔතන අනිවාර්යයෙන් යටත් කරගන්න ඕනේ කියලා ඕකේ වටිනාකම ඕකේ ඔය වරායේ පිහිටීම ඔය හැම දෙයක්ම විස්තර කරලා දුන්නා. මම දන්න දෙයක් එයා එක දවසක්ම ඔය අබේපුර දැන් මේ වීඩියෝ එක අහන කට්ටිය දන්නේ නැති අබේපුර විමල් මහත්තයාගේ ගෙදර කන්ද උඩ. ඒගොල්ලන්ගේ තාත්තා තමයි බෝට්ටුව ඩ්‍රයිවිං කරේ. මුළු දවසක් රෝහණ විජේවීර ඔය තිරිකුණාමල හාබර් එක ඇතුලේ ඇවිද්දා. මුළු දවසක්. ඒ ඇවිදලා ලොකු සමීක්ෂණයක් කරා. ඔය විමල් කියන එකනාගේ තාත්තා තමයි ඕක බෝට්ටුව ඩ්‍රයිවිං කරේ. ඉතින් මට අද වගේ ඕවා ඔක්කොම මතකයි. කිසි දවසක ඔය ප්‍රදේශයේ ජාතිවාදී අරගලයකට මුල පුරන්න පුළුවන් ප්‍රදේශයක් නෙවෙයි. කියන එක මම ඔය සම්බන්ධව ඔය තිරිකුණාමලේ සම්බන්ධව හොඳටම දන්න කියන කෙනෙක්. ඉතින් ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ. අනික ඕවා ඔහොම වෙන්නත් ඕන. අර 21 වෙනිදා වගේ රැස්වීමක් අසාර්ථක වුණත් එකයි නැත්ත් එකයි තියන්නත් ඕන. ඒ රජයේම ආයේ වැරදි කරලා අහුවෙන්නත් ඕන. කුඩු විකුණලා අහුණත් කමක් නැහැ. මොකද ඕවගෙන් තමයි රජතුමා ප්‍රාහාරය එල්ල කරන්න ඕන විදිය දැනගන්නේ. ඕනම ඒකක එහෙමයි. එහෙන් ගහන්නත් ඕන මෙහෙන් ගහන්නත් ඕන හැම පැත්තෙම ගහන්න ඕන ආණ්ඩුවට. ගහනකොට තමයි ආණ්ඩුව ඒවා ආරක්ෂා වීමට පියවර ගන්න. මොකද්ද ගන්න තියෙන පියවර? ඉස්සරලා මර්ධනය කරනවා, ඉන්ට්‍රොඩියුස් කරනවා, ට්‍රාන්ස්ෆර් කරනවා. ඕවනේ කරේ. ඔය මොනවා කරත් ඡන්දෙන් ගෙදර යන්න වෙනවා නම් මහජනයාට වැඩ කරන්න ඕන. එතකොට මේ ආණ්ඩුව මොකද කරන්නේ? එන්න තව වැඩියෙන් මහජනයාට වැඩ කරනවා. ඇයි ඒගොල්ලෝ හොරකම් කරන්නේ? ඒගොල්ලන්ට සල්ලි යට කරන්න පුළුවන්, ගොවියෝ වෙනුවෙන් යට කරන්න පුළුවන්. කාම්කරුවන්ටත් ගෙවන්න පුළුවන්. වැඩ කරන ජනතාවටත් ගෙවන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ අරගල කරන්න ආණ්ඩුව ශක්තිමත් වෙන එකක් වෙනවා කියන එක නම් මම හොඳටම දන්නවා. ඔහොම ගිහිල්ලා අවසානයේ දේශපාලන පක්ෂ වලට නටන්න බැරි ව්‍යවස්ථා හිටන් එනවා. එහෙම එන්න ඕන. එහෙම එන්න නම් මේවා මෙහෙම තියෙන්න ඕන. මීට වඩා ප්‍රහාරෙල්ල වෙන්න ඕන ආණ්ඩුවට. මං කියන්නේ ඒකයි. ඉතින් ඒ ගැන ওই ටිකක් ඉතින් මං කතා කරා මොනවා හරි කියන්න ඕනනේ. ඒ කියලා තමුන්නාසෙලාට ඒ අර සැකේ දුරු කරගන්න. ඉතින් අද මේ අවුරුද්ද ගැන මම කතා කරනවා කිව්වේ 20යි 26. ඔය 20යි 26 කියන අවුරුද්ද ඊටාම සුන්දර ජ්‍යොතිෂ අධ්‍යයනයෙන් ලබන්න පුළුවන් අවුරුද්දක්. ඒ කියන්නේ ඕනම අවුරුද්දක ස්ථීර ග්‍රහයෝ වශයෙන් ඉන්නවන් ටිකක් අවුරුද්දක් වගේ ඉන්න දෙකමාරක් ඉන්න ඔය වගේ ග්‍රහයෝ ඉන්නවනේ. ඒ ඉන්නේ රාහු, කේතු, ගුරු, සෙනසුරු 4 දෙනයි. මේ 4 දෙනා තමයි අවුරුද්දකට වැඩි කාලයක් එක තැනක ඉන්නේ. ඔය 4 දෙනා. අර රාහු කේතු ග්‍රහයෝ නෙවෙයි. ඒ ස්ථාන දෙක හරි බලවත්. ඒක ස්ථාන දෙක. ඒක ඉතින් මම ඔයදිසර කියලා තියෙනවානේ. ඒ ස්ථාන දෙක මොකක්ද කියලා. එතකොට ඒ ස්ථාන දෙක බලවත්. ග්‍රහයෝ විදිහටයි ගණන් ගන්නෙ. ඔව් දැන් අනික් ග්‍රහයෝ 4 දෙනා තමයි රවි, කුජ, බුධ, සිකුරු. ඒගොල්ලෝ මේක වටේ වේගෙන් යනවා. කොච්චරවත් යනවා. මාසයක් ඉන්නවා, මාස දෙකක් ඉන්නවා, මාස එකමාරක් ඉන්නවා. ඔහොම ඒගොල්ලන්ගේ කාල සීමාවත් මාරු කරනවා. රවි විතරයි මාරු කරන්නේ නැත්තේ. රවි පැයක් විනාඩියක්වත් මාරු කරන්නේ නැහැ. ඒක බොහොම ශේෂයක් කාලාන්තරයක් යනකොට තමයි එහෙම වෙන්නේ. රවි හරියට කොටු 12 මාස 12ට යනවා. චන්ද්‍රයා කොටු 12 මාසෙකදී යනවා.
දැන් ඔය විදිහට තමයි මේක සකස් වෙලා තියෙන්නේ. එහෙම බලනකොට ඊටාම පැහැදිලිව පේනවා අර ස්ථීරව ඉන්න රාහු කේතු සෙනසුරු ගුරු කිසිම තැනකට මාරු වෙන්නේ මේ අවුරුද්ද පුරාම ඉන්නවා. මේ අවුරුද්ද පුරාම මේගොල්ලෝ ඉන්න තැන්වලම ඉන්නවා. දැන් ඔය හුඟක් අය කියන විදිහට මේ ආණ්ඩුව හොල්ලන්නවත් බෑ. අනික තමයි දැන් මේ දවස් ටිකට මේ ඔය යන විදිහට මම ඒක ඉන්නකො මේ ටික කියලා ඉවර වෙලා මම ඒක කියලා දෙන්නම්. ඒ අවුරුද්දේ ගමන් කිරීමට ඉස්සර විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. සූර්යග්‍රහණයක් ඉස්සෙල්ලම තියෙනවා පෙබරවාරි 17 වෙනිදා. ඊට පස්සේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා මාර්තු 3. ආය පූර්ණ සූර්යග්‍රහණයක් තියෙනවා අගෝස්තු 12. අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා අගෝස්තු 28. අගෝස්තු 12 අගෝස්තු 28. මේ එකක්වත් ලංකාවට පේන්නේ නැහැ. ඔය අන්තිම එක ඔය සියාවාස නැකතෙන් කුම්භ ලග්නේ තියෙනවා උදේ 9:42ට ඔය මේ අගෝස්තු මාසේ 28. ඕකත් දවල් තියෙන්නේ. ඒතකොට දවල් තියෙන චන්ද්‍රග්‍රහණ අපිට පේන්නේ නැහැ. එතකොට අනික තමයි ඔය ආයේ තියෙනවා අගෝස්තු 12 තියෙනවා රාත්‍රියේ එක තියෙන්නේ 11:15ට මධ්‍යම රාත්‍රියේ පූර්ණ සූර්යග්‍රහණයක්. ඒතකොට අපිට පේන්නේ නැහැ නේ. අනික් රටවල තියෙන මධ්‍යම රාත්‍රියේනේ තියෙන්නේ. ඒතකොට ඒක පේන්නේත් නැහැ. දෙක තමයි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. ඒක තියෙන්නේ රාත්‍රී 7ට මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය මාර්තු 3 රාත්‍රී 7:03ට තියෙන්නේ. ඒක මේ සිංහ තරුපන්තියේ පුවපල් නැකතේ තමයි ඒක තියෙන්නේ. මෙන්න මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය සමහර විට ඒක නම් අපිට පේන එකක් නේ. ඒක දවාලි නෙවෙයිනේ තියෙන්නේ රාත්‍රී රාත්‍රී තියෙන්නේ 7යි ගන්නට. ඕක අපිට නරක බන්න පුළුවන්. අපි මේ ඉස්සර මන්නම් දැකලා තියෙනවා. හරිම චමත්කාරයි ලස්සනයි ඒක. ඒ වගේම පළවෙනි සූර්යග්‍රහණය තමයි පෙබරවාරි 17 තියෙන්නේ. 17 තියෙන්නේ ඒක රාත්‍රී කාලයේ තියෙන නිසා අපිට මේ 7:41ට තියෙන්නේ. ඒක ඉතින් කුම්භ දෙනට කියන නැකත් වල තමයි තියෙන්නේ. කුම්භ රාශියේ දෙනට නැකතේ තමයි තියෙන්නේ. දැන් ඕව අපිට පෙන්වන්න නැතුවම ඉතින් කට්ටිය කියන ආයක අපිට පේන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි. මේක වගේ තියෙනවා ඊටාම වැදගත් දේවල්. ඒක තමයි ඔය චන්ද්‍රග්‍රහණයක් සූර්යග්‍රහණයක් හෝ වේවා ඔය ග්‍රහණ තියෙන දිනනේ මම දැන් ඔය කිව්වේ. මම මුලින් ඉඳලා කිව්වේ ආයෙත් මතක කියා මේක වැදගත්. ඒකයි විශේෂයෙන් යම් පිරිසකට වැදගත්. ඒකයි පෙබරවාරි 17 මාර්තු 13 අගෝස්තු 12 අගෝස්තු 28 ග්‍රහණ 4ක් තියෙනවා. ඔන්න ඔය දින ටික මතක තියාගන්න. ඔය දිනයකට දවස් 3කට කලින් ඔය දිනේ දවසේ ඊට දවස් 3කට පහු වෙලා ඔය කිසිම දෙයකට වැඩකට සුබ නැහැ. ඔය විශේෂයෙන් ඔය නැකත් ඒ සමහර විට කරන්න පුළුවන් අර සිංහ රාශිය උදා වෙන වෙලාවට උපුවපල් නැකතෙන් කරන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ නැකත් බලන් තියෙනකින්ද මොන නැකතක් දුන්නද කියලා. එතකොට හරියට ඒක ගොඩක්ම අසුබයි. මොකද ඒ නැකතෙන්ම මේ වැඩේ ඒ වෙලාවෙම කරලා ඒ මනුස්සයා. ඉතින් මේවා ගැන දන්නේ නැහැ. ඉතින් ඕක දැන් අද මං කිව්වම අමතක වෙලා යනවා. සමහර නැකතක් ආවොත් ඒක හොඳ නැහැ. ඒ ග්‍රහණයක් තියෙන ඉදිරියේ දවස් 3ක් පුරාණයේ තිබුණේ දවස් 7ක් කියලා. ඒක දැන් ඕක දැන් අත්දැකීම් වලින් අඩු කරලා තියෙන්නේ. ඉතින් ඕක දවස් 3ක් කලින් දවස් 3ක් පස්සෙත් එදිනත් ඊටාම ප්‍රවේශමෙන් ඒවා දැනගන්න ඕනේ. විශේෂයෙන් ඒ නැකත් ශාස්ත්‍රය හරියට බලලා කරන්න ඕනේ. ඒවා මේ අසුබ කාල විදිහට තමයි ඒ ඉස්සරහ පිටිපස්ස දෙකම අපි සලකන්නේ. දැන් ඔය දැන් පූර්ණ චන්ද්‍රයා කියලා කිව්වට පූර්ණ චන්ද්‍රයා දැන් කට්ටිය හිතන්නේ 15 වෙනිදා ඉඳලා මේ පූර්ණ චන්ද්‍රයා. එහෙම නෙවෙයි. පූර්ණ හඳ කියන්නේ 15කට පෝය දිනේට දවස් 5කට ඉස්සෙල්ලා පූර්ණ චන්ද්‍රයා දවස් 5කට පස්සේ පූර්ණ චන්ද්‍රයා. ඒ කාලය තුල තමයි මිනිසුන්ගේ ශරීර වෙනස්කම් ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔන්න ඔය දවස් 10 තමයි ප්‍රබල විදියට තියෙන්නේ. හැමදේම අර පිස්සු වැඩි වෙනවා අරවා මෙයා කියන්නේ. ඒවා ඔක්කොම එන්නේ ඒ වෙලාවට අපිට බලලා ඒවා කියන්න පුළුවන් මේ පුද්ගලයාගේ චන්ද්‍රයා ඉන්න විදිහට ඒ පුද්ගලයාගේ ඒ අවස්ථාව විග්‍රහය කරන්න පුළුවන්. ඒතකොට මේ ග්‍රහ යුද්ධ කියලා જાතියකුත් තියෙනවා.
ඔය ග්‍රහ යුද්ධ කියන එක පෙබ්‍රවාරි මාසේ 2ක් තියෙනවා, මාර්තු මාසේ එකක් තියෙනවා, අප්‍රේල් තියෙනවා 4ක් ග්‍රහ යුද්ධ, මැයි මාසේ එකයි, ජූලි මාසේ එකයි, අගෝස්තු මාසේ එකයි, ඔක්තෝබර් මාසේ එකයි, නොවැම්බර් මාසේ එකයි. ওই විදිහට තමයි ඔය ග්‍රහ යුද්ධ තියෙන්නේ. දැන් උදාහරණයක් මම කිව්වොත් එහෙම ජනවාරි 8 වෙනිදා කුජ සිකුරුගේ මේ තියෙනවා ග්‍රහ යුද්ධයක් තියෙනවා. අන්න එදාට ඔය කුජගේ නැකතකින් මේ සිකුරට අයිති නැකතක් මොකක් හරි සිකුරට අයිති නැකතකින් වැඩක් කරොත් අන්න ඒවත් හොඳ නැහැ. ජයග්‍රහණය ලබන අය ඉන්නවනේ. අන්න එයා දැන් සිකුරු තමයි බලවත් වෙන්නේ. ඔතන ওই ග්‍රහ යුද්ධෙන් බලවත් වෙන්නේ සිකුරු. මේ යුද්ධෙන් දිනීමක් නෙවෙයි. ඒ ග්‍රහ සංයෝගයක්නේ. දැන් අරේ ඈත අභ්‍යවකාශයේ සිකුරු ඉන්නවා. මේ එතකොට මේ ඉන්නවා කුජ ඉන්නවා. එතකොට මේ දෙන්න හරියට අර පෘථුවියට මේ සෙන්ටර් වෙනවා. ඕකයි ඔය කියන්නේ. ඕකයි චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ හා සමානම දෙයක් ඔය. හේවණල්ලක් වැටෙනවා කියන එක තමයි ඔය කියන්නේ. ඔය යුද්ධය කියන්නේ ඕකයි. එතකොට අර මෙයාගේ රැස් විහිදිල්ලට අරයාගෙන් බාධා වෙනවා. ඔය වගේ දෙයක් නේ ඔය එන්නේ ග්‍රහ යුද්ධයක් කියලා කියනකොට මේක ඔය ජ්‍යොතිෂي බොරු කියලා හිතන්නත් ඕවා මේ යුද්ධ කරන්න පුළුවන් ද ග්‍රහ ලෝකවල දෙකට කිය ඉතින් ඕම දෙයක් නෙවෙයි මේක. අර ජාතක කතා කියලා බුද්ධ ආගමේ දේවල් විස්තර කරන්නේ. මොකද මිනිස්සුන්ට කතාන්තර තේරෙනවා. බුදුහාමුදුරුවෝ කියව ගැඹුරු බණ තේරෙන්නේ. එතකොට මේ කතාන්තර තේරෙන හින්දා අර හාමුදුරුවෝ කල්පනා කරා මේ යක්කුන්න මොන විදිහෙන්වත් මේක අවබෝධ කරන්න බෑ මේ ගැඹුරයි. මොකද අපි කරන්නේ? කතන්දර මේගොල්ලෝ එල්ලි වෙනකම් බොරු කතන්දරනේ කියන්නේ. ඔය පැල් රකින්න මිනිස්සු එක්කෙනෙක් කතන්දර බොරුවක් හදලා කියනකොට අර විඤ්ඤාත තව බොරුවක් හදලා කියනවා. ඉතින් ඒ වගේ බොරු කතන්දර බොරු කතන්දර තරම් තියෙනවා. ඔය අර හඳේ ආවා ඉන්නවා කියලා කියන්නේ. ඔය ගත්ත බොරු කතන්දරයක් ඕක. ඕක මහජනයා උගා දුරට ඔය තිබිච්ච කතන්දර තමයි උගක් ඔය හාමුදුරුවෝ අරගෙන ඕක ඔය මේ කුරුණෑගල යුගයේ ලිව්වේ. ඉතින් ඒ වගේ තමයි දැන් මේක මේ බොරු කතන්දර තමයි මේකටත් ඔය ඇදිලා තින්නේ. එහෙම යුද්ධයක් මොකුත් නැහැ. නමුත් ඒවා අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ වෙලාවල් වලට නැකත් සාත්‍රේ කියනවා කිසිම සුබ වැඩක් කරන්න හොඳ නැහැ කියලා. ඔය ග්‍රහ යුද්ධයක් තියෙන වෙලාවට. ඉතින් හදිසියෙන් දන්නේ නැතුව කෙනෙක් දුන්නොත් නැකතක් දුන්නොත් අපි දන්නේ නැහනේ. ඒක තමුන්නාන්සලා අපි මේ channel එකෙන් කියන්නේත් මේක subscribe කරලා කරන්න කියන්නේ යමක් විද්‍යාත්මක දැනීමක් දියුණුවක් ජ්‍යොතිෂ පැත්තෙන් දේශපාලන පැත්තෙන් ඒ හැම පැත්තෙම මේවා ගැන යමක් අපි දන්න නිසා කියන්නේ මේ ඒකයි ඒවා දැනගෙන තියෙන එක බොහොම හොඳයි. මහජනයා ඒවා දැනගන්න ඕනේ. මේක හුඟක් සත්‍ය දෙයක්. මේකට ඇටැක් කරන්න පුළුවන් පිරිසුදු බුද්ධ ධර්මයට විතරයි. වෙන නැහැ. දැන් ඒක පිරිසුදු ධර්මේ නැහැ නේ කොහෙවත්. ඔය පන්සල් වල නැහනේ. තියෙනවා නම් දැන් ඔය ආම්දුරු බුද්ධ ආගම නෙවෙයි ඔය කරන්නේ. ඕකෙන් වෙන්නේ තමන්ගේ වැරදි තවන් අවබෝධ කරගන්නේ නැති තුරු ඒගොල්ලෝ මං හිතන්නේ තව අවුරුදු දෙකක් යනකොට මේ කිසිම කෙනෙක් ගණන් ගන්න නැතුව යනවා. මේගොල්ලෝ තේරුම් අරගත්ත. හැබැයි බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා නමක් මට ඊයේත් හම්බුණා. ඒගොල්ලෝ නම් හරිම බුද්ධිමත් විදිහට මේ ප්‍රශ්න තේරුම් අරගෙන මේ ලෝකයේ තේරුම් අරගෙන ඒගොල්ලෝ හොඳට ජ්‍යොතිෂයත් පිළිගන්න අය. ඉතින් මේකේ සත්‍යතාවය තේරෙයි කට්ටියට. ඉතින් මම දැන් මේ කිව්වේ ඒ ග්‍රහ යුද්ධ ගැන. ඒ ග්‍රහ යුද්ධ දවස් තියෙන අවස්ථාවලත් අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕන මේ සම්බන්ධව. මොකද නැකතකට කවුරුත් වැඩ කරන්නේ නේද? ඉන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. මං තමුන්නාන්සේලාට විස්තර කරා රවි බුධ සිකුරු මේකේ ගමන් කරනවා. ලබන අවුරුද්ද පුරාම රාහු කේතු හිටපු තැන් වල ඉන්නවා. ගුරු හිටපු තැනම ඉන්නවා. සෙනසුරුත් හිටපු තැනම ඉන්නවා. ඒ ඇතුලේ ඉතින් ගමන් කරනවා. ඒකේ ගමන් කරනවා වක්‍ර වෙනවා. ඒ දේ වෙනවා. හිටපු තැනම ඉන්නවා නෙවෙයි. කවුරුත් ගමන් කරනවානේ. ඔය අතර මේ දැන් මේ අරගලකාරී තත්වයේ තියෙන මේ වෙලාවේ මේ රවි බුධ කුජ සිකුරු රවි බුධ කුජ සිකුරු මේ හතර දෙනාම ඉන්නේ තුලා උච්චික ධනු කියන රාශි තුනේ. ඔය තුලා උච්චික ධනු ඔය රාශි
ඔල ඔය ග්‍රහයෝ ටික ඔහම සෙට් වෙලා ඔය 4 දෙනා ඉන්නකොට මේ 4 දෙනා පිළිවෙලින් පිළිවෙලට යෝග වෙවි යන්නේ. මේ නිතරම 4 දෙනාම එක කොටුවකට එනවා. ඔය 4 දෙනාම ආයේ ඔය විදිහට යනවා ඉදිරි මාස 5ෙම. ඉදිරි මාස 5ක් ඔය විදිහට යනවා. ඔය විදිහට යෑමෙන් කෙරෙන්නේ රටක අලුත් දේවල් හැදීමක් වෙන්නේ ඔය ග්‍රහය 4 දෙනාගෙන් සිද්ධ වෙන්නේ. සෙනසුරු සමග විතරයි ඔය 4 දෙනා එකට යෑමෙන් මේ යෝග වෙන්නේ. අනික් අය ඉන්න ස්ථාන වල යනකොට ඒගොල්ලෝ විසිරෙනවා. අවුරුද්දේ අන්තිම වෙනකොට. මේ එකයි කියන්නේ මේ අවුරුද්ද හැම අතින්ම මේ ග්‍රහ යෝග ඇතින් බැලුවොත් ටිකක් හොඳම තත්වයක තියෙන්නේ විශේෂයෙන් ඔය ජනවාරි 4 වෙනිදා ධනු රාශියේ රවිචන්ද්‍ර බුධ සිකුරු ඉන්නවා. ඒ කියන්නේ ජනවාරි 4 දෙනවා. අප්‍රේල් මාසෙත් ඉන්නවා. එතකොට මේ රාහු කේතු සනි ගුරු අර ස්ථීරව ඒ තැනම සිටීම නිසා ඇත්තරම මේ දේශපාලන තත්ත්වයක් මේ විදිහටම යනවා කියන එක නිකන් අර රජයට කල්ැතුව විරෝධය පාලා කල්ැතුව රජේ පෝම් කරනවා වගේ වැඩ දැන් ඔක විපක්ෂයෙන්මයි ඔය කරන්නේ. කල්ැතුව රජේ පෝම් කරලා මේ රජයේම මේගොල්ලෝ ස්ථාවර කරනවා. ඔය දැන් ඔය කරන්නේ හැමදේම සර්ව සුභවාදී කියලා තියෙනවානේ. සර්ව සුභවාදී න්‍යාය කියලා තියෙනවා. ඕක කාල් මාක්ස්ගේ න්‍යායත් සර්ව සුභවාදී, බුදුරජාන් වහන්සේගේ න්‍යායත් සර්ව සුභවාදී. හැමදේම වෙන්නේ හොඳට කියලා හිතේ තියාගන්න. ඔබට පුද්ගලික කරදර සිද්ධ වෙනවා නම් යම් කෙනෙකුට ජ්‍යොතිෂය අනුව හැමදේම වෙන්නේ හොඳට. නිකන් ඕක උදාහරණයක් වශයෙන් මම කියන්නම්. පරණ අවුරුදු ගානකට උඩදී විච්ච කරදරයක් මතක තියෙනවා නම් මතක් කරන්න ඒක වෙලා තියෙන්නේ හොඳට. එතකොට මට නම් මගේ ජීවිතේ කරදර සිදු වුණේවා සියල්ලක්ම මට වැරදිච්ච ඒවා මට හොඳටයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට මම ඒවා අවබෝධ කරගෙන අවසానයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔබ සියලු දෙනාම යමක් ඉගෙන ගත්තා නම් අපි ඒකේ බලාපොරොත්තු ඉෂ්ට කරගත්තා වෙනවා. අපේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක අපට සහයෝගයක් දෙන්න කියලා මම සියලු දෙනාගේම දෙස් විදෙස් ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.